හරි මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ මේ වර්ග පූර්ණයක් කරගන්නේ කොහොමද කියලා. වර්ග පූර්ණයක් කරගන්න එක සාමාන්‍යයෙන් O level ප්‍රස්තාර ප්‍රශ්න දෙවෙනිට එකේ හැමදාම වගේ අහන ප්‍රශ්නයක් නේ. මෙන්න මේ වගේ ප්‍රකාශනයක් කියලා කරලා ඒක අහනවා මෙන්න මේ වගේ ආකාරයකින්. මොකද්ද? x ධන a ඊ වර්ගය ධන b ඔන්න වගේ ආකාරකින් අහනවා. එතකොට මේක ඉතාමත්ම සරලයි මේ වැඩේ කරන එක. එතකොට මේකේ සරල තීරම ගත්තොත් අපි වර්ග පූර්ණයක් කරනවා කියලා කියන්නේ මෙතන මේ x ටිකක් චාටර් වෙලා ඉන්නේ. ඒ x එකව පොඩ්ඩක් පැහැදිලි ආකාරයකට මේ වගේ එක තැනකට කොටු කරලා ගන්න එකට තමයි වර්ග පූර්ණයක් කරලා ගන්නවා කියලා කියන්නේ. එතකොට මේක කරන එක පොඩ්ඩක් ඒ කාලේ අර පොඩි හින්දක් ගන්න ඉතාමත් බය හිතන මේ කරන විදියට ඒකට මේක ඉතාමත්ම සරල ඉතාමත්ම ඔප්ටිම පොඩි දෙයක්. අපි කොහොමද බලමින් කරන්නේ. හරි මම අර ඉස්සෙල්ලා ගත්ත උදාහරණය මම ගත්තේ මේ එතකොට මේක ඉස්සල්ලාම කරන්න ඕනේ මෙච්චරයි. පොඩිම පොඩි දෙයක් තියෙන තාමත් මේ විශේෂ සරලම සරලයි. මේ x වර්ගයට ඉස්සරහ තියෙන සංගුණකේ බලන්න ඕනේ. එතකොට ඒක දැන් එකනේ තියෙන්නේ. එක නොවන අවස්ථාවකින් ඊළඟට කියන්නම්. එක නම් තියෙන්නේ ඊළඟට මොකද හිතන්නේ සාමාන්‍ය O level එකෙන් මෙච්චරයි. එක තමයි ඉස්සරහින් තියෙන්නේ කොහොමද O level වල නම්. දෙක එන්නවා ටිකක් අඩු වෙන්නේ. එතකොට මේ දෙවෙනියට ඉන්නවා x එකේ රේඛීය සීන් එකක් නේ තියෙන්නේ. එතකොට උගේ ඉස්සරහින් තියෙන සංගුණකේ බලන්න ඕනේ. උගේ ඉස්සරහින් තියෙන සංගුණකේ අරන් ඌව දෙකට බෙදන්න ඕනේ. මෙතන තියෙන මේ සංගුණකය x ඉස්සරහින් තියෙන සංගුණකය දෙකට බෙදලා ඒකේ වර්ගය දාන්න ඕනේ. මේ 12 මෙතනම ලියන්න ඕනේ. ඊට පස්සේ කරනවා මෙතන ඉන්න මේ වර්ගය තියෙන ඌ අඩු කරන්න ඕනේ. x ධන 3 වර්ගය ධන 3 මෙච්චරයි. ඊටම සරලයි. මම තව එකක් ගත්තා. දැන් මේක කරන්න ඕනේ මොකද්ද? x ඉස්සරහින් තියෙන ලකුණු ගන්න ඕනේ. එක. එහෙනම් හිතන්නේ. එතකොට මේ x ඉස්සරහින් තියෙන 8 ඌ දෙකට බෙදන්න ඕනේ. x ඍණ 4 වර්ගය. මුවත් මෙතනම දාන්න ඕනේ. අඩු කරන්න ඕනේ මුගේ වර්ගය. මුගේ වර්ගය කියන්නේ 16යි. සමාන x ඍණ 4 වර්ගය 14. කොච්චරමයි තියෙන්නේ? ඔච්චර. ඔන්න මම තව එකක් ගත්තා. මේකෙත් ගන්න දෙන්නේ මොකද්ද? මේකෙත් x ගේ සංගුණකේ මොකද x වර්ගයේ සංගුණකේ එකයි. එහෙනම් මොකද හිතන්නේ මොකද්ද? y සමානයි x ඍණ 5. මේ මොකද්ද මේ කරේ? මේ මෙතන ඉස්සරහින් තියෙන එක දෙකට බෙදුවා. ඒ ලකුණ එන්න ඕනේ. හරිද? ලකුණ එන්න ඕනේ. ඒකෙන් තමයි. ලකුණ එන්න ඕනේ මුගේ වර්ගය. මෙන්න මෙතන තියෙන එක මෙහිම ලියන්න ඕනේ. මුගේ වර්ගය අඩු කරමු. මුගේ වර්ගය 5 වර්ගය 25 නේ. එතකොට x ඍණ 5 වර්ගය ඍණ 15 නේ. හරි මේ දැන් මේක ගත්තා මේක ටිකක් වෙනස් වගේ නේ. ඔය ටිකක් වෙනස් එක. මේකේ මොකද්ද වෙනස? මේක x වර්ගයේ සංගුණක එක නෙවෙයි. x වර්ගයේ සංගුණක එක නෙවෙයි නම් අර පරණ විදියට බැරිද බෑ. පරණ විදියට බෑ නම් බෑ. එතකොට මේක කරන්න ඕනේ මොකද්ද? මේක කරන්න ඕනේ x වර්ගයේ සංගුණක එක කරගන්න ඕනේ. එක කරන්නේ කොහොමද? එක කරගන්නේ මේක දෙකකින් බෙදන්න පුළුවන්. නැත්තම් මෙතනින් දෙකක් පොදුවට ගන්න පුළුවන්. සාමාන්‍ය මේ වගේ සමානලා තිබ්බේ නෑ කියලා හිතමු. එතකොට ඉතින් පොදුවටවත් ඕලෙවල් නම් අවුලක් නෑ. කොහොමද y සමානයි කියලා නෙමෙයි. මේක දෙකෙන් බෙදුවත් කමන්නේ නැත්තම් පොදුවට අරන් යන එකත් හොඳයි. ඉතින් මේක දෙකෙන් බෙදලා යනකොට x වර්ගයේ ඍණ 4ix ධන භාගය. මේක උඩ එකමද මේ යට ඉන්නේ. උඩ එකමයි යට ඉන්නේ. එතකොට දැන් පුළුවන් ද වර්ග පූර්ණ කරන්න? දැන් නම් පුළුවන්. උඩ y බෙදීම දෙක සමානයි. දැන් මොකද්ද? පරණ තැටියමයි. කොහොමද? x වර්ගයේ සංගුණක 1යි. එතකොට දෙවෙනිට ඉන්න x ගේ සීන් එකේ සංගුණකය 4යි. ඒකට ලකුණත් එක්ක හැබැයි x ඍණ 2 වර්ගය ධන භාගය. මේ මොකද්ද මේ ආවේ? ඍණ 4 භාගය. x එන්නේ ඍණ 4 භාගය. එතකොට මුගේ වර්ගයෙන් තමයි අඩු කරන්න ඕනේ. ඍණ 2 වර්ගය කියන්නේ 4යි. y බෙදීම දෙක සමානයි. x ඍණ 2 වර්ගය ඍණ 7ට දෙකක් දුන්නේ නේද? ඔව්. එතකොට මේ y සමානයි දෙකෙන් වැඩි කරන්න ඕනේ දැන්. x ඍණ 2 වර්ගය ඍණ 7 මුළු සමීකරණෙම දෙකෙන් තමයි වැඩි කරන්නේ. මේක තමයි උත්තරේ. හරි මම තව එකක් ලියුවා. එතකොට මේක වර්ග පූර්ණේ කරන්න බැරිද? වර්ග පූර්ණේ කරන්න පුළුවන් x තියෙනවා විතරද? එහෙම නැහැ. වර්ග පූර්ණේ කරන්න පුළුවන් වර්ග සීන් තියෙන ඕන එකක්. දැන් මේකේ සංගුණකයේ ටිකක් අවුල් කැතයි වගේ. එතකොට ඒක වර්ග බැරිද වර්ග පූර්ණේ කරන්න පුළුවන්. වර්ග පූර්ණේ කරන්න ඒත් පුළුවන්. එතකොට මේකට මොකද කරන්න ඕනේ? xම තියෙන්න ඕනේ නෑ බං මෙතන. xම තියෙන්න ඕනේ කියලා දෙයක් නෑ. කොහොමවත් බෑ එහෙම දෙයක්. එතකොට මෙතන වර්ග සීන් එකගේ සංගුණක එක වුණා නම් ඉච්චරයි. එච්චරමයි කරන්න තියෙන්නේ. මොකද්ද කරන්න පරණ තැටියමයි y සමානයි මේ මෙතන තියෙන එකාගේ භාගය. මෙතන තියෙන එකාගේ භාගය. k බෙදීම 3 භාගය. k බෙදීම 3 කියන එක භාගය. k බෙදීම 6. මේක මෙච්චර එකක් ඕනේ නැහැ මතක තියාගන්න. මේක කරගන්න තියෙන්නේ මෙහෙමයි. මේක නිකම් තොට්ට දෙක මතක තියාගන්න මෙහෙම. මේකට භාගයක් කියන්නේ මේ යට එක දෙක ගුණ කරපන්. k වර්ගය ධන 1 තියන්න ඕනේ. මේකගේ වර්ගය තමයි අඩු කරන්න ඕනේ. k වර්ගය බෙදීම 36. y සමානයි m ඍණ k බෙදීම 6 වර්ගය ධන 36 ඍණ k වර්ගයේ බෙදීම 36.
මේක තමයි උත්තරේ. හරි දැන් මේ අපිට නිතරම මේ වගේ ඒවා හම්බ වෙනවා මොනවා වගේද? කම්බයින් මැත්ස් වල නම්. එතකොට මේ වගේ එකක් වර්ග පූර්ණය කරන්න දුන්නොත් A level එකට සාමාන්‍යයෙන් එන ගන්නවා. අර පරණ සිද්ධියමයි ගන්න. පරණ තැටියමයි ගන්න දෙන්නේ. මේක ගන්න තියෙන්නේ අර පරණ දෙයමයි. මේක මම ඒකෙන් ලොකෙදී ඉන්න. ඒක එච්චර හොඳ නෑ වගේ එකක්. හැතයි වගේ සීන් එකක් තියෙනවානේ. x වර්ගයේ දන b බෙදීම a කි x දන c බෙදීම a. මොකද්ද මම මේ කරේ? a එකෙක් පොදුවට ගත්තා. a එකෙක් මෙතන හිටියෙත් නෑනේ. ඔය දැන් සීන් කරා වෙනවනේ ඒක. එතකොට y සමානයි a වාරයක් කොහොමද දැන් මේක කරන්නේ? පැටර්න් එකක් නෑ පැටර්න් නෑ කරන්න ඕනේ x ධන මේකගේ දෙකට බෙදලා දාන්න ඕනේ. මේ x ගේ සංගුණකේ බෙදන්න ඕනේ දෙකකින්. කොහොමද බෙදන්නේ? මම ඉස්සෙල්ලා කිව්වේ පොඩි කෙටි ක්‍රමයක්. දැන් කෙටි ක්‍රමය තමයි යට එක දෙකකින් ගුණ කරපන් ඉවරයි. ධන c බෙදීම a මේ මෙන්න මේකගේ වර්ගය අඩු කරන්න ඕනේ බං. වර්ගය හරියන්නේ? වැරදිනේ බං. උගේ වර්ගය අඩු කරන්න ඕනේ. මේ අපි මෙතෙන්ට දාන කොටසේ වර්ගය අඩු කරන්න ඕනේ. එතකොට y සමානයි a x ධන b බෙදීම 2a ගේ වර්ගය 4a වර්ගය 4ac ඍණ b වර්ගය y සමානයිද ඒකින් ගුණ කරලා දාපන් නැත්නම් හරියන්නේ x ධන b බෙදීම 2a ගේ වර්ගය ධන 4a ඍණ b c කොයිද c බීම 4a මේක තමයි උත්තරේ. හරි ඔච්චරයි ඉතින් වර්ග පූර්ණය ගැන නම් කියලා දෙන්න තියෙන්නේ. මේ වගේ නම් කොහොමත් වෙන්නේ O level පොඩි උනලා නිකන් අපිට ඉගෙන ගන්න ඕන කොහොමද තාම සිම්පල් සිද්ධියක් කියලා වර්ග පූර්ණය කරගන්නවා කියන එක. හරි එච්චරයි. මේ එතකොට මේ වර්ග පූර්ණය මේ මගේ නම් ක්‍රම නෙවෙයි මේවා. මේ ඔක්කොම ක්‍රෙඩිට් එක යන්න ඕන අජන්සර්ට. අජන්සර්ගෙන් තමයි හැමදේම ඉගෙන ගත්තේ.